අපි YouTube එකේ ගෙනියන MCQ සත්කාර වැඩසටහන යටතේ අද කෙටි ප්‍රශ්නයක් සාකච්ඡා කරනවා. පහත දැක්වෙන ඔක්සයිඩ අතුරෙන් යකඩ නිස්සාරණ ක්‍රියාවලියට සහභාගී නොවන මෙන්න බලන්න සහභාගී නොවන ඔක්සයිඩය කුමක්ද කියලා. දැන් මේ ප්‍රශ්නේ කරන්න යකඩ නිස්සාරණ දැනුම තියෙන්න ඕන. යකඩ නිස්සාරණ දැනුම පොඩ්ඩක් අපි ගමු. බලන්න යකඩ නිස්සාරණ දැනුම. ඔයගොල්ලෝ දන්නවා යකඩ නිස්සාරණයට ගන්න උපකරණය මොකක්ද? යකඩ නිස්සාරණයට ගන්න උපකරණය තමයි ධාරා ඌෂ්මකය. මේ තියෙන්නේ ධාරා ඌෂ්මකය. ධාරා ඌෂ්මකයේ දානව අමුද්‍රව්‍ය. මොනක්ද දාන අමුද්‍රව්‍ය? යපස්, උණුගල්, කෝක්. යකඩ නිස්සාරණයට අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවාද? යපස්, උණුගල්, කෝක්. ඉස්සෙල්ලා මොනවාද වෙන්නේ? මේකේ යවන උණුසුම් වාතය. පහලින් උණුසුම් වාතය යවන. ඔය ටික දාලා. එතකොට මොකද්ද වෙන්නේ? ඉස්සෙල්ලාම කෝක් දහනය වෙනවා. කෝක් කියන්නේ ගල් අඟුරු. C-O2 කෝක් කියන්නේ කාබන්. C-O2 CO2. මේක තුලිත වෙන්න ඕනේ. C-O2 CO2. එතකොට යකඩ නිස්සාරණයට සහභාගී වෙනවා කාබන් ඩයොක්සයිඩ්. මෙතනින් පිට වෙන්නේ කාබන් ඩයොක්සයිඩ්. හරි. ඊළඟට මොකද්ද වෙන්නේ? C කෝක් CO2 සමග නැවත ප්‍රතික්‍රියා කරනවා. නැවත ප්‍රතික්‍රියා කරාම ඇදෙනවා කාබන් මොනොක්සයිඩ්. CO කියන්නේ කාබන් මොනොක්සයිඩ්. නමුත් තුලිත නැහැ. C2යි. C2 නිසා මෙතන දෙක දානවා. O2යි O2යි. C ධන CO2 2යි CO. ඊළඟට උණුගල් වියෝජනය වෙනවා. CaCO3 මොකද ඇදෙන පළ ළමයි? CaO ධන CO2. දැක්කද? උණුගල් වියෝජන සමීකරණේ CaCO3 CaO ධන CO2. ඊළඟට තමයි යකඩ ඇදෙන සමීකරණ. යපස් කියන්නේ මොකද්ද? Fe2O3 ධන යකඩවල තියෙන මේ ඔක්සිජන් අයින් වෙනවා කාබන් මොනොක්සයිඩ් මගින් CO මගින් අයින් වුණාම ඇදෙනවා යකඩ පිට වෙනවා කාබන් ඩයොක්සයිඩ්. දැක්කද? මෙතනින් පිට වෙන්නේ කාබන් ඩයොක්සයිඩ්. මේවනේ එක හොඳට ඉගෙන ගන්න ඕනේ. මේවා අනිවාර්යයි. ගෙදර ලියලා ප්‍රැක්ටිස් කරන්න. මේක බලන්න Fe2යිනේ. මෙතන දෙකක් දාන්න. O3යි මෙතන 1යි 4යි. ඒක ස්තුලිත කරන කෙටි ක්‍රමයක් තියෙනවා. මොකක්ද අපි කරන්නේ? C+ ඉදිරියේ 3ක් දාන්න. මේ C3යි. C3යි. මෙතන 3ක් දාන්න. C3යි. එතකොට O කීයද? O3යි මෙතන 3යි 6යි O6යි. අවසානව ලැබෙනවා මේ තියෙන්නේ ද්‍රව යකඩ. පහළ තියෙන ද්‍රව යකඩ. මේ උඩ තියෙන ද්‍රව්‍ය මොනවද? ඒකට කියන්නේ ලෝබොර. ලෝබොර ඇදෙන සමීකරණය මේ බලන්න. උණුගල් වියෝජනයෙන් ලැබුණු කැල්සියම් ඔක්සයිඩ් ප්‍රතික්‍රියා කරනවා යපස් වල තියෙන සිලිකන් ඩයොක්සයිඩ් එක්ක. ප්‍රතික්‍රියා කරලා අදනවා කැල්සියම් සිලිකේට්. කැල්සියම් සිලිකේට් කියන්නේ ලෝබොර. මේ තියෙන ලෝබොර. ඔන්න ලෝබොර. අද මම වීඩියෝ එකේ ලස්සන ප්‍රශ්නයක් අහනවා. ලෝබොර වලින් ගන්න ප්‍රයෝජනය මොකක්ද කියලා ඔයා ගන්න ඕනේ. ඒක ඔයාලට දෙන ප්‍රශ්නයක්. දැන් මෙතන මේ සමීකරණ අනුව බලනකොට යකඩ නිස්සාරණ ක්‍රියාවලියට සහභාගී නොවන ඔක්සයිඩය මොකක්ද? කැල්සියම් ඔක්සයිඩ් සහභාගී වෙනවා. මේ කැල්සියම් ඔක්සයිඩ් සහභාගී වෙනවා. මේක ඉගන්න බෑ. කාබන් ඩයොක්සයිඩ් සහභාගී වෙනවා. සිලිකන් ඩයොක්සයිඩ් සහභාගී වෙනවා. වෙන්නේ නැත්තේ මැග්නීසියම් ඔක්සයිඩ්. එහෙනම් උත්තරේ 2. දැක්කද? පොඩි ප්‍රශ්නයක් ඒ වුණාට පාඩමේ ගොඩාක් කොටස් දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසා තමයි ලංකාවේ රසායන විද්‍යා ප්‍රශ්න වලට ළමයි ලකුණු අඩුවෙන් ගන්නේ. ඒ නිසා මේ වීඩියෝස් නැවත නරඹලා මේ ප්‍රශ්න කරන්න ඔයාලට අනිවාර්යෙන් ජයග්‍රහණය ලැබෙයි.